පුතාලා දන්නවද අවරෝහණ අක්ෂර කීයක් තියෙනවද කියලා? අපේ වීඩියෝ එක අවසාන වෙනකම් ඇදී සිටියොත් පටන් ගන්න මෙහෙම ඉරක් ඇඳලා ඊට පස්සේ පුතේ මෙතනින් කියන මුත්තජල කියලා. මුත්තජල කියන එකක් නෑ පුතේ. ඒකේ හරි නම අම්මම තමයි පුතේ මුත්තජල ලියන්නේ. මම ආයෙත් ලියලා පෙන්නන්නම්කෝ. ලා යන්න ලියනවා. මෙතන මොකද්ද පුතේ තියෙන වැරද්ද? ආයිබෝවන් පුංචි දුවේ පුතේ. පුංචි අපිට නෙළගුණ ගම් තුලින් අද පුතාලට ටීචර් අවරෝහණ අක්ෂර උගන්වන්න ආවා. මම පුතාලට උගන්වන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න. අපි පුතාලට මේ පාඩම් ගේන්න දවස් ගාණක් තිස්සේ බොහොම මහන්සි වෙලා කැප වෙනවා. ඒ නිසා පුංචි දුර පුතාලා අපේ පුංචි අපිට නෙළගුණ ගම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒක අපේ ඉදිරි ගුණාත්මක පාඩම් වලට අපිව දිරිමත් කිරීමක් අපට ශක්තියක්. ඒ නිසා පුතාලා අපේ channel එක subscribe කරන්න. හරි පුතේ. අපි දැන් අවරෝහණ අක්ෂර ඉගෙන ගනිමු. පුතාලා දන්නවද අවරෝහණ අක්ෂර කීයක් තියෙනවද කියලා? මේ තියෙන්නේ ටීචර් ලියලා. අවරෝහණ අක්ෂර 11ක් තියෙනවා. දැන් පුතාලා මධ්‍ය අක්ෂර 9ක් ඉගෙන ගත්තා. ආරෝහණ අක්ෂර 16ක් ඉගෙන ගත්තා. මේ අවරෝහණ අක්ෂර 11. දැන් පුතාලා මේ අකුරු 11 ඉගෙන ගත්තට පස්සේ සිංහල පොතේ මුල් අකුරු 36ම ඉගෙනගෙන අවසන්. ඉතින් පුතාලා මේ අකුරු 11ත් හොඳින් ඉගෙන ගන්න කියලා ටීචර් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකම් පුංචි දූල පුතාලා රැඳී ඉන්න. අපේ වීඩියෝ එක අතරමඟදී පුතාලට ආකර්ෂණීය පින්තූර දකින්න පුළුවන්. ඒකෙන් පුතාලට හොඳට මේ අකුරු මතක හිටීවි. වචන මතක හිටීවි. ඒ වගේම අපේ වීඩියෝ එක අවසාන වෙනකම් ඇදී සිටියොත් පුතාලට නිවැරදිවම අකුරු ලියන විදිහ ඉගෙන ගන්න පුළුවන්. පුංචි පුතාලගේ සිහිනයක් තමයි ලස්සන අකුරු ලිවීම, මුතු අකුරු ලිවීම. පුංචි දූල පුතාලගේ දෙමව්පියන්ගේ සිහිනය එකම තමයි. ඒ සිහිනය සැබෑ කරගන්න ඕන හැමදේම ටීචර් මේ වීඩියෝ එක අතරතුරේදී පුතාලට කියලා දෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකම් රැඳී ඉන්න. හරි පුතේ. අපි දැන් අකුරු ඉගෙන ගනිමු. හරි. දැන් අවරෝහණ අක්ෂරවල පළවෙනි අක්ෂරය ඉගෙන ගන්න ඉස්සෙල්ලා මම ඒකට එන වචන ටික කියන්න. ලබු, ලංකාව, ලස්සන, ලපය. පුතාලට තව වචන ගොඩක් මේ හොයාගන්න පුළුවන්. ලණුව, ලන්තෑරුම. දන්නවද පුතාලා ලන්තෑරුම කියන්නේ මොකක්ද කියලා? අර ඉස්සර කාලේ අපිට විදුලි බලය නැති කාලේ ගෙවල් වල ආලෝකය ලබා ගන්න පාවිච්චි කරේ ලන්තෑරුම. පුතාලා ඒක දැනගෙන ඉන්න ඕනේ. පුතාලා බලන්නකෝ ලන්තෑරුම කොයි වගේද කියලා. උඩ ලන්තෑරුම. ඊළඟට පුතාලට ලග්න. අම්මලා කියන වෙන්නේ පුතාලට සමහරක් වෙලාවට ඔයා මේ ලග්න කියලා. ලග්න දන්නවද පුතාලා? ලග්න කියලා වචනේ නෙත් නයන්නේ. ඔන්න දැන් අපි අකුර ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. ඔන්න පුතේ දැන් පුතාලට මතක ඇති මේ උඩම තියෙන්නේ පළවෙනි රතු රේඛාව. ඊළඟට නිල් රූල් දෙකක් තියෙනවා එක ළඟ. ඊළඟට හතරවෙනියට නිල් රූලක් තියෙනවා. ආයි පස්වෙනියට රතු රූලක් තියෙනවා. මේ තමයි පස් රූල. එතකොට මේ පුතාලා ලියන්න යන්නේ මේ අකුර පස් රූලේ. එතකොට මේ අපි අද ඉගෙන ගන්න අකුරු තමයි මේ පුතාලට බෝඩ් එකේ ලියලා තියෙන්නේ. ඒකෙන් මුලින්ම ලියන අකුර මම දැන් මෙන්න මේ විදිහට පුතාලට ලියලා පෙන්නන්නම්. දැන් මේකේ නිල් රූල් දෙක පුතාලට උඩ රතු රූලක් තියෙනවා. ඊට පස්සේ නිල් රූල් දෙකක් තියෙනවා. ඒ නිල් රූල් දෙක යටින් මෙන්න මේ හරියේ මැදට ටිකක් උඩින් තමයි මේ අකුර ලියන්න අපි පටන් ගන්න. මෙහෙම ඉරක් ඇඳලා ඊට පස්සේ පුතේ මෙතනින් කොහොම ලස්සනට රවුමක් ඇවිල්ලා මෙන්න මෙතනින් නවතිනවා.
දැන් පුතාලට මේ අකුර ලියනකොට පුතාලා එක දිගටම ලියන්න ඕනේ. ටීචර් අර පුතාලට කියලා දෙන්න නැවතුවට පුතාලා එක දිගටම ලියන්න. ඔන්න අපි ආයෙත් ලියලා බලමු. මෙහෙම කෙලින් ඉරක් ඇඳලා මේකේ හරි මැදින් මෙහෙම ඕලයක් වගේ වට රවුමක් ඇවිල්ලා මෙතනින් ඉවර වෙන්න ඕනේ. පුතාලා මේ ලියන එක මෙන්න මේ අකුර මේ ලයන්න තියෙන තැනින්ම මෙන්න මෙතන ඉවර වෙන තැන මෙන්න මෙතන ඉවර කරන්න ඕනේ. එතකොට මම ඒක ලියලා පෙන්නන්නම්. දැන් පුතාලා ලයන්න ලිව්වොත් මෙන්න මෙහෙම ඔන්න ඔහම මෙහෙම ලිව්වොත් පුතේ ලයන්න වැරදි. මෙන්න මෙහි ගිහිල්ලානේ මේක ඉවර වෙන්න ඕනේ පුතාලා මෙන්න මෙතනින්. එතකොට මේ ලයන්නම ටීචර් උඩක් වෙන පාටකින් ලියලා පෙන්නන්නම්කෝ. හරිනම් අපි ලියලා ඉවර කරන්න තිබුණේ මෙන්න මෙතනින්. ඔහොම. හැබැයි පුතාලා මෙන්න මෙහි ගිහිල්ලා. නේද? ඒක එතකොට වැරදි පුතේ. ඒ නිසා පුතාලා නිවැරදිවම ලියන්න පුරුදු වෙන්න ඕනේ. තව පුතාලා කරන වැරද්දක් තමයි ලයන්න ලියනකොට මෙන්න මේ ඉරෙන් පටන් ගන්නවා. මේ ඉරෙන් පටන්ගෙන මෙන්න මෙහෙම ඔහොම ලියනවා. එහෙම ලියුවොත් වැරදි පුතේ. මේක ඉරෙන් නෙමෙයි පටන් ගන්නෙ. පුතාලා දැක්කා පටන් ගන්නෙ මේ නිල් රූල් දෙකට පහළින්. මේ රූල් දෙකේ මැදින් තමයි මේ ඉර ගහලා මෙහෙම පටන් ගන්න. අනිත් එක පුතේ මෙන්න මේක වටේ ලියුවොත් මෙහෙම ඔහොම ලියුවත් වැරදි. මෙන්න මෙතන බලන්න පුතාලා මෙන්න මේ යට රූලේ ගෑවිලා. එහෙමද නිවැරදි ලයන්න ලියන්නේ නැහැ. මෙතන රූල් දෙක ගෑවෙන්නේ නැහැ. එතන රූලේ උඩින් යන්නේ. හරි. ඊළඟට ලියන අකුර කියන්නේ ඉස්සෙල්ලා මම පුතාලට ඒකට එන වචන කියන්නම්. පුතේ මේ අකුරට ගොඩාක් වචන නැහැ. ලයන්නට වගේ ගොඩක් වචන නැහැ. මේ අකුරට විශේෂ නමක් මුලින් එනවා. ඒක ලයන්නක්. හැබැයි මූර්ධජ. සමහර චූටි දූල පුතාලා ඒක ඉගෙනගෙන කියන මුත්තජල කියලා. මුත්තජල කියන එකක් නෑ පුතේ. ඒකේ හරි නම මූර්ධජල. පුතාලට මතකයිනේ. ඒ වචන හොඳට මතක තියාගන්න. නිවැරදි සිංහල පොඩි ඉගෙන ගන්නකොට අපිට මූර්ධජ අකුරු දෙකක් හම්බෙනවා. අපි කලින් ලිව්වා ආරෝහණ අක්ෂරවලදී මූර්ධජ න. මේ මූර්ධජ ල. හරි ලස්සනයි නේද අකුර? ඒක ලියන විදිහ දැන් මම පුතාලට කියලා දෙන්නම්. ඔන්න කියලා දෙන්න කලින් මම ඔයාට වචන කියන්නම් නේද? නැත්නම් පුතා දන්නේ නැහැ මේකෙන් එන වචන මොනවද කියලා. ළමයා කියලා එන්නේ අපි ලියන මේ දන්තජ. මේකට අපි කියන්නේ දන්තජල කියලා. මූර්ධජල වලින් තමයි ළමයා එන්නේ. මේ ලයන්නේ ළමයා ලියුවොත් වැරදි. දැන් අපි ලියන්නේ අනාකුරෙන් තමයි ළමයා එන්නේ. ළමයා ලන්ද කියන්නේ පුතේ කාන්තාවට කියන තව නමක්. කාන්තාව කියන එකටම කියන තව නමක් තමයි ලන්ද කියලා කියන්නේ. ලන්ද. ඊට පස්සේ ළඟ නේද? අපිට මොනවා හරි දෙයක් ළඟ තියෙන්න පුළුවන්, දුර තියෙන්න පුළුවන්. ළඟ කියන වචනේ අපි ලියන්නේ මූර්ධජල වලින්. දැන් පුතේ අපි බලමු මේ අකුර කොහොමද නිවැරදිව ලියන්නේ කියලා. ඔන්න පුතේ ඒකත් අපි මේල දන්තජල ලියන්න ගත්තා වගේම මේක පුතේ අපි ලියන්න ගන්නේ මෙන්න මේ තුන්වෙනි නිරූලෙන් පහළින්. මේ හරියෙන් තමයි අපි ලියන්න පටන් ගන්නේ. මෙහෙම ඔහොම උඩ නිරූලේ ගෑවිලා මේ දෙක එක සමාන කරගන්න ඕනේ පුතේ. මෙහෙම ඉතින් සැරේ ඔහොම යට රතුරුලේ ගෑවිලා මෙන්න මෙතෙන්ට. අන්නම තමයි පුතේ මූර්ධජල ලියන්නේ. මම ආයෙත් ලියලා පෙන්නන්නම්කෝ. මෙහෙම ඇවිල්ලා මෙහෙම උඩ රූලේ ගෑවිලා ආයෙත් මේ රූලේ ගෑවිලා මෙහෙම ඔහොම යට රතුරුලේ ගෑවිලා ඔන්න. දැන් පුතාලා මේක ලියනකොටත් පුතේ
සමහර වෙලාවට වර්ධිනවා. එතකොට පුතාලා කරන්නේ මොකද දන්නවද? මෙන්න මෙහෙම ලියනවා. ඔහොම ලියනවා. ඔහොම අකුර ලියලා මෙන්න මෙහෙම කෑල්ල දානවා. මෙහෙම කෑල්ල දාන්න ඉගෙන ගන්න එපා පුතේ. ඒක වැරදි. මේ නිවැරදිවම අකුරු ලියන ක්‍රමය ඉගෙන ගන්න. එතකොට තමයි පුතාලාගේ අකුරු ලස්සන වෙන්නේ. මේ වැරදියට ලියුවාම පුතේ ඒක පේනව නේද පුතාලට වැරද්දක්. මේ වගේ නෙමෙයි මේක වැරදි. ඒ නිසා පුතාලා ලස්සනටම ලියන්න ඉගෙන ගන්න. මේකේ පටන් ගන්න පුතේ මේ ඇතුලේ තියෙන තැනින් තමයි අපි මෙහෙම ලියන්න පටන් ගන්නෙ. ඒක ලියලා තමයි මේ උඩ නිල් උඩට ගිහින් මෙහෙම ඉතින් සැරේ මෙහෙම වටේ ඔහොම ලියන්නේ. නැත්නම් පුතේ අපි ලියන එක වැරදි. මේක මෙතන ටිකක් මේ හරියෙන් පටන් ගන්න ඕනේ නේද පුතේ? ඔහොම මෙහෙම ඔහොම මෙතෙන්ට එන්න. පුතාලා අකුරක් උඩ ලියලා පුරුදු වෙන්න. දැන් ඒක තමයි පුතාලා මෙතනදි කරන වැරද්ද. අර සංඥකය පස්සේ දානවා වගේ මේ ලයන්නේ මෙන්න මේ කැල්ල දාන්නේ පුතාලා මෙන්න මේ කොටස පස්සේ. ඒක ලියන්නේ නැතුව නිවැරදිව ලියන්න පුරුදු වෙන්න. මේ අනිත් එක පුතේ මෙන්න මෙහෙම ලියුවත් පුතාලා දැන් මේ ටික පුතාලා හරියට ලියනවා. මේක මෙහෙම ලියනවා, මේක මෙහෙම ලියනවා. ඊට පස්සේ මෙහෙම ලායන්න ලියනවා. මෙතන මොකද්ද පුතේ තියෙන වැරද්ද? මේ බලන්න මේ උඩ අඳින්නේ අර පුතාලා පොඩි කාලේ කුරුල්ලෝ අඳිනකොට අඳින්නේ. එතකොට මේ කොටස පොඩි, මේ කොටස ලොකුයි. එහෙම අඳින්නේ. ඒ දෙකම මේ බලන්න මේ දෙපැත්තම සමානව. සමානව කියන්නේ පුතේ එකම ප්‍රමාණයට, එකම සයිස් එකට පුතාලාගේ වචනෙන් කිව්වොත් එකම සයිස් එකට අඳින්න ඕනේ. ඒ තමයි දන්ත ජල සහ මූර්ධ ජල අවරෝහණ අක්ෂර නිවැරදිව පස් රෝලේ ලියන විදිහ. මේ පාඩමේ ඉතුරු කොටස අපගේ ඊළඟ වීඩියෝ එකෙන් පුතාලා බලන්න.